කාමත්ය දෙන්න රණ්ඩු වෙලා අම්මයි තාත්තයි රණ්ඩු වෙලා අම්මා ගත්තා දරුවා අරගෙන ගියා ආව දැන් කැමිනිල්ල මම ළමා කාන්තාව මුලස්සාරේ උඩ දක්වි අපේ කාන්තාව දාලා දෙක තියෙන්නේ දැන් මේක ලියනවා ලියනකොට දැන් මට බෑ ආයෙ මේකත් එක්ක යන්න බෑ මට ගැහුවා උදේම දරුවටත් දැන්න ඉව වුණා ඉන්නකොට මම ඇහුවා කොහොමද විවාහ වුනේ ජීවිතේ නෑ කියන ආදරය කරලා තමයි බැන්නේ අවුරුදු දෙකක් ආදරය කෙරුවා මේ වැඩේ තියෙන මාත්‍ය මම බැන්නේ කැමති මේක තමයි හැබැයි දැන් බැඳලා ඉන්න එකට මම කැමති මගේ තොලෝ නිකන් පොළවේ ගහුවා හරි මම මොකද මම බැන්නේ කැමති එක එක්කෙනා තමයි මම හැබැයි දැන් බැඳලා ඉන්න එකට මම කැමති උනේ හරිනේ කියන්නේ බැන්නේ කැමතිම කෙනා තමයි හැබැයි දැන් බැඳලා ඉන්න එක නෙමෙයි එදා හිතක ගන්න නෙමෙයි දැන් ඉන්නේ මං කිව්වා ඉතින් මයිලෝනට ඔක්කොම ගිලා තියෙනවා ඊයන්ට කෙනෙක් දැන් දෙපැත්තම හරි කියන එක කිව්වේ දැන් ඔන්න ලස්සනට දැන් ඔයාලා එනවා අර මිනිස්සයා බීල් එකෙන් ඇවිල්ලා මම බැලුවා පොඩ්ඩක් මල්ලයා මම බීල් එකේ නම් බලන් ඉන්නවා දැන් මොකද මේ ගෑණි කැවිල්ල දාන්නේ නැති මේකයි නෝයල් බීල් එකේ සින්දුවක් දාලා අර කුටි කන්න පතේ වගේ ගහලා හැබැයි මේ බලන්න අවසන් සිත මගේ දුම ඔබ වැරදිලා ඔබ මොහොතර කියලා අම්මලා තාත්තලා කිව්වේ මම මේ කියන්නේ ඒ ෆැමිලිල දාලා නෝනා යනවා ගෙදර. මහත්තයා දැන් ගෙදර ඉන්නේ නැහැ. දුවත් එක්ක ගෙදර ගිහිල්ලා අම්මා මොකද කියන්නේ අවසන්? නියම මායම් 64 සුපිරි මායම් මම ඒක කියලා දීලා තාත්තා රැවටෙන්නේ රැවටෙන්නේ මම රැවටුණා මොකක්ද මහත්ය තරහ වුණොත් මේව වුණාට පස්සේ දුව තමයි ඉස්සරහට දාන්නේ දැන් මහත්ය නෝනා එක්ක තරහ වෙලා ඉන්නොත් කතා කරන්න ඕන වුණොත් කවුද ඉස්සරහට දාන්නේ මායකලා අමනාපෝ දී දබර කියන්නේ බල මගේ මිනිහා ඉන්නේ නෑ නේද මොකද කිව්වේ තාත්තා ඉන්නේ කොහොමද වැඩ තව සින්දුවක් තියෙනවා මොකක්ද අර මේ කියන්නේ දුවන් දොටිල්ලේ සඳ සැතපෙනවා මගේ දුරුල්ලේ දුව නැදෙනවා ඒ වගේ ඔයාගේ පියාගේ සුවඳමයි එන්නේ පියා නෑ ඒ වගේ හොඳ මායමක් වෙනවා ඒක තමයි කියන්නේ හැබැයි තාත්තා අවසානයේ ගෙදර එනවා මම කියන්නේ ගෘහස්ත ප්‍රචණ්ඩත් තියෙන කලමනාකරණය කරගන්න ආවට පස්සේ මේ බලන්න ගොප්පියෝ ටික වගේ බලන් ඉන්නවා. මේකට බලන් වෙන්න. ළමයි එක්ක කොහොමද වැඩිහිටියෝ කියන දේශනේ කරන්නේ? දැන් මේක ලස්සන අර්ථයක් තියෙන එක. මෙවුන්දි බලලා ඉන්නේ ඕකම ගිහිල්ලා මුන් කියන්නේ කිව්වොත් ඒක. දැන් මම මේක තේරුම් ගන්න දුන්නොත් එහෙම ඔයාලා ගෙදර ගිහලා කියන්නේ මොකක්ද කියන්නේ නැති. ඔව් මොනෝ අර අපේ කිය.
සර් මට හම්බෙලා තියෙනවා මේ වගේ ලොකු කාමරයක ෆොටෝ ටික ඉල්ලලා තියෙන්නේ මට දැන් අද මේක මොනවද හිතන්නේ තියෙනවා නේ ඕනේ අතු හරි දුන්නා ෆොටෝ තියෙනවා ලස්සනම ෆොටෝ එක මට හම්බුනේ මාවේකේ හොඳ ලස්සන ෆොටෝ එක එනකොට නෑ අර කිදුවක නාව එකපාරම මගේ ලවුඩ් පහයි මම දුවයි අපේ නෝනා කිව්වා කියන්නේ තෝ කියන්නේ තෝනේ කියන්නේ අපච්චි මම කිව්වා මම අපච්චි ඒක තමයි බැරි මේක කිව්වේ කොහොමද දන්නවද බලන්න ළමයිගේ නිර්මාණ අපච්චි අචින්ති තම්පි බවති චින්ති තම්පි විනාස මම කිව්වාදී හොඳ මැනික කවුද කියන්නේ ආමුතු කිව්වේ මම කොහොමදයි ඔබ අපච්චි ඉතන දේවල් වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්නත් බැහැ ෆොටෝ එකට දෙන්න ෆොටෝ එක තරපයක් යවුවාගේ පින්න ගෑනි හය වෙන දේ හිතා අචින්ති තම්පි බවති ළමයි හරි වෙනස් නා ඒ වගේ තමයි මුන්ගේ කිව්වොත් මුන් අරගෙන තමයි අල්ලගන්නේ ඒ නිසා හොඳ දේ තමයි අපි වෙනස් හිතුන්නේ ළමයි ලස්සන ඉනහාවක් අපි දෙමු අම්මයි තාත්තයි දෙන්න කවදාවත් ඈත් වෙන්න එපා අවසන් දෙති කියලා ගන්නේ අපි ගමු මේ තාත්තයි නෑ කන්දගල්ලේ උඹට හරි උත්තරේ දෙන්න මොකක්ද මිස් කියලා නිරෝෂේ පාදා වැඩේ කරගෙන යන්නේ මේක ගන්න पास कर किसी का नहीं पाया पास कर एंटर के और एक आगे पास कर एंटर पास कर आइए पास कर पास कर anu bangga hiponi ila kena jadi baik mas ternyata mas orang dek tahu ni buat dia ke bang wala kan sir mas kena mas kena ayo dia na mas kena walaupun lama ni kalau kamu yang tadi ya, istilahnya apa tu? Pas kerana apa tu? Hanya dia, pas kerana lama dia. Ada di mana? Ada Israel. Dia ni muka dia, orang muka dia. Ini apa? Pas kerana. Pas. Kerana Ilan mana? Eti. Cek. Eti. Anu mana? Nah, udah keluar ni konedan keluar ni tu pasal. Keluar. Teman-teman muda juga. Ada boleh jalan dan Ne? Mati boleh. Di bawah boleh. Malu kira tak? Malu, mungkin dia ni. Saya dah ramai, dua lagi dah. Mungkin dia. Dua lagi tu dan kalau lebaran sih pulau apa pun dah naik iya aku minta ni dia sekarang ni ya kira berapa mau kegeran tumbuh orang ni dia
බීලා මං කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් වෙන්න එපා. හොඳටම බීලා. ඇවිල්ලා අම්මට ගහනවා. දරුවන්ට වලින් බල්ලා බලන්න. බල්ලා කියන විදිහට බල්ලා බලනවා. බැරිවෙතර බල්ලා ගියා පොලිසිය. පොඩක් ඉන්නේ කවුනේ. බැරිවෙතර බල්ලා ගියා පොලිසිය. බල්ලා පොලිසියට ගියා. ගිහලා දැන් පැමිණිල්ලක් දානවා බල්ලා. ඒ පොඩි කතාවක් ඈ. මම කියන්නකො මම බල්ලා නෙවෙයි. පොලිසිය බල්ලෙක් ඇවිල්ලා ඉන්නවා මම පොලිසිය රාරතේ පැමිණිල්ල කියනවා. මෙන්න පැමිණිල්ල. අස්සර කවියක් ගන්නවා. තාත්තලාට වාර්තයක් කියලා ගන්නවා. මගේ නම ජිමි. කවුද මේ කියන්නේ? මගේ නම ජිමි. ඒ ගෙදර බල්ලා වෙමි. දුන් දෙයක් කෑවෙමි. නොදුන්නස්සෙනි නෑවෙමි. අනේ පොලිසිය මාමේ. ඒ ගෙදර ස්වාමියා සෝමේ. අම්මු තිරිසනකු වීමේ හේතුවයි ඒ හපා කෑම. මේ කාරකගේ හපලා උඩු වෙන්නව හපලා. තමයි මේ දැන් පොලිසියට ඇවිත් එන්නේ හේතු කියලා. හැම රැම බීගෙන ඇවිත් කී කුණු කතා අසාසා වැළපුණා පුංචි දුව හා පුතා. හරියට ගන්න. හැම රැම බීගෙන ඇවිත් කී කුණු කතා අසාසා වැළපුණා පුංචි දුව හා පුතා. හැමදාම කුටි කතා කඳුළු ගොඩ ඒ ගෙදර ස්වාමිදු ලතා. දැක දැක කිව්වා බොහොමයක් මේ සහ. මම මෙච්චර කාලයක් ඉවසගෙන හිටියා. හොද්දෙලුණු මදි කියා පොඩි කලා ඇදිවි. නවත හොද්ද කියලා ඇද. පහර කෑ මියදුනා බඩින් හිටි බැලුනි. න්‍යාය බදාව දී නැත්නම් බඩින් හිටි බැලුනි නේද. හැම රෑම ගත වුනේ මරබියෙන් නැලලි. මමයි සැලසුවේ දෙපාරක් පැටලි. මන් තමයි කොහොම කියලා කියේ පැටලුවේ මන් තමයි. මට දැන් කියන්න සංයමයෙන් අහගෙන කියලා අම්මලා තාත්තලා අම්මට ගැහුවා දරුවන්ට බැන්නා. එහෙනම් මේ පොලිසියට ගිහින් තියෙන බල්ලා ඒ ඔක්කොම නිසා හිටියා. මොකක් කියසුත් නැති කියලා. අම්මට ගැහුවා දරුවන්ට බැන්නා. කියන්න බලන්න. අම්මට ගැහුවා දරුවන්ට බැන්නා. දරුවන්ට මොනවද කරුකින්ද කියන්නේ? කෝඩු මස් කරනකොට ඊයේ දා දෙන්නා. කියන්නේ අම්මට ගැහුව එකක් ඉවසාගෙන ඉඳියා බලන්න. ගෙදර ගියා. දරුවන්ට බරි එකක් ඉවසගෙන ඉඳියා. ඉවසාගෙන ඉන්න නැතිව දැන් බුදුන් බලන්න. අයියෙන් ගත්තා. දරුවන්ට ගත්තා. කෝඩු මස් කරනකොට ඊයේ දා දෙන්නා. අම්මයාට මගේ රතු කට්ට ගන්න. මට මල පැන්නස. මට ඉවසගෙන හිටියා මට දරුවන්ට ගහන්න ඉවසන්න. තිරිසනේ තුනක් මගේ පිරිමිකම පෙන්නා. ඇඟට බැල හැප්පුවම මුට පන්න. මං තිරිසනේ තමයි. ඒත් මං තාත්තා කෙනෙක්. මගෙත් බල පැටවුනේ. මට දරුවන්ට ගහන්න ඉවසන්න බෑ. මං මේක ඇඟට කරන බලන්න. ඇඟට බැල හැප්පුවම මුට පන්න. හැබැයි දැන් මේක බලලා හරි යමුදු කරා. ඌ කියනවලු උණපුරුගේ බලුවලගේ ඇදේ ඇර දෙන්නේ නැහැ. වගේ මේ බද්දන්ගේ ගති වෙනස් වෙන්නේ නැහැ. උණපුරුගේ බලුවලගේ දැම්මට ඇද ඇරෙන්නේ නැහැ වගේ මේ බද්ද උන්ගේ ගති වෙනස් වෙන්නේ නැහැ. බල්ලා කියනවලු කොහොමුත් තායමත් මං ගෙදර යන්නේ. අනේ කොහොම මිනිහට අමාරුද දාන්නේ. බල්ලා හොඳ බල්ලෙක්ද නැද්ද? මං අහන්නේ අර තාත්තා කියන ගොන ගහන චරිතයේ බල්ලා මේ කතාහඳු බල්ලා. කවුද බල්ලා? තේරුම් ගන්න. ඒකයි කිව්වේ. ඒ මාරකම පිටට තියෙනවා. බොනේ උන්ට ගිහිලා ගහන්න. කොහොනේ උන්ට ගිහිලා ගහන්න. ගෙදෙට්ට දීරේ කියන්නේ. දිව්වත් කමන්නේ. ගෙදර ඇවිල්ලා සින්දුවක් කියන්නේ. දරුවෝ කැමතියි. ඔයාලා අහලා නැද්ද මම මේ කියන කතාව උන් තියාන් ළඟ කියන්නේ. අපේ අප්පච්චි චූටි හරි විදිහට එකක් පිනන දවසේ තමයි අපිට ඕන. අහලා නැද්ද මේ කතාව? යා කියනවා මම කියන්නේ. මම මේ ඔයගොල්ලෝ නිවැරදි කරන්නේ. ඔයාලා ඔබ නවත්තන්න බැරි නම් ඒක හොඳ පැත්තට හරව ගන්න දරුවොත් එක්ක ඉන්නේ. දරුවා හැරෙන්නේ නැස්සේ. මොකද මම්මගේ හැමෝම නැහැනේ. කුඩු කියන්නේ, ඩ්‍රග්ස් කියන්නේ, ඔය ගන්ජා වගේ දෙයක් නෙවෙයි. කෙලින්ම මෙතෙන් බලපාන. අවුරුද්දයි දෙකයි ෂොක් ඩවුන්. ඇයි ඒක කෘතිම දෙයක් මහත්තයා. මම ඉදාර වෙනන කතාව කෘතිම දෙයක්. දැන් මම ඇයි මෙතෙන් ආවේ? උන්න සෙට් එක ආවෙත් හොඳයි නේද? ඔයාලට කියන්නම දෙයක්. ඔන්න බලන්න. එන්න හම්බුනද? දැන් මේක දාන්න බයද නැද්ද? ඈතින් බයද නැද්ද? මොකක්ද ඔයාලට අතුනේ? ඉන්නේ වැඩේ මේක වැඩේ ඊළඟට කැඩුනොත් මේක අරන් දෙන්න
දෙන්නේ. ආ දෙන්නේ මොකද ඔයාලා දැනෙන්නේ. මම අහන ප්‍රශ්නේ මේක ලේසිද නැද්ද? ඈත්ුණාට පස්සේ අමාරුද නැද්ද? දැන් හරියට ගන්න ඕනේ. අම්මේ පරාගණය කියන්නේ මොකක්ද? ළමයි දන්නවා පරාගණය කියන්නේ. සෝ පරාගණය පරපරාගණය ටිකක් වෙලේ. ගහක මලක් උපදින්නේ ටිකක් ළමයි දන්නවා. අම්මේ පරාගණය කියන්නේ මොකක්ද? ලපටි පත්‍රයක් අරගෙන ඉවස. ලපටි පත්‍රය කවුද? අයියෝ ළමයි. ගහේ අරගෙන කවුද? අම්මේ පරාගණය කියන්නේ මොකද්ද? ලපටි පත්‍රයක් අරගෙන ඉවස. මම ඔයාලට ගිහින් තාත්තා කියනවා. ගහේ අරටුව මුල් වලට බරයි. මුල් කියන්නේ කවුද? ගහේ මුලක් කියන්නේ කවුද? මුල ශක්තිය. තව තවත් පස තුලටම දින්න. මුන්න කියන්නේ නැහැ. එයා කියන්නේ කවි. එන්න මං කියා දෙන්න. ආගන්තුක සුළඟක් මල් කැකුලකට අතවලා. අන්න අතවලා කාලේ. එන්න මං කියා දෙන්න. ආගන්තුක සුළඟක් මල් කැකුලකට අතවලා. මෙහෙම දරන ස්පර්ශය තමයි එකපාරට 14යි 15යි 16යි දිල්ලුනේ. ස්පර්ශය තමයි first movement කියන්නේ. පළමු ස්පර්ශය තමයි ඒකයි කියන්නේ පළමු ස්පර්ශය තාත්තාව වැළඳගන්න. පළමු ස්පර්ශය කොල්ලෙක් නම් අම්මාව වැළඳගන්න. ඒකයි කියන්නේ ස්පර්ශය වැදගත්. ඒක පිටතරකින් තාත්තා ලැබුණොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ළමයි මේ යන දැන් මම කියන්නේ. තේරුණාද? මේ දෙන්නම කියන්නේ දෙන්නම කියන්නේ ආගන්තුක සුළඟ. ආගන්තුක සුළඟකට අතවරක් දෙකේ. ඒක කියලා තියෙනවා. දැන් මොකද මෙතන ඇතුළේ ප්‍රශ්නේ? ළඟින්දි මේ වැඩේ හරි ලේසි. ඈත්නාට පස්සේ අමාරු. මගේ අම්මලා කරන තාත්තලා කරන වැරදින වැඩේ මොකක්ද? හදාගන්න. ඔයාලා ළමයා අතාරින්න ඕන කාලේ මහා අයියේ අල්ලගෙන ඉන්නවා. ළමයා අල්ලගන්න මොන කාලේ? අල්ලගන්න මොන කාලේ කොයි කාලේ? ඔය ඉන්නේ කාලේ. අතාරින්න ඕන කාලේ කොයි කාලේ? මේ මයි උඹට අවුරුදු 5යි. මේ ජනවාරි බාරදුන්නේ කොහෙද? කමුත් එකම ප්‍රයිමරියට ප්‍රාථමිකයට බාරදුන්නේ. ටීචර් මම කතා කරලා කියනවා මම මේ දේශනය අනුරාධපුර කතා කරනවා නම්බරේ මම ආයිබෝ සම්බන්ධ මහත්තයාද මම මේ කතා කරන්නේ නන්දුලිගේ ටීචර් මොකක්ද ප්‍රශ්නේ මට ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොකක්ද මේකට කවන්න ඕනේ මම කොහොම කතා කරපන් ටීචර් අපේ නෝනා මට කියන්නේ කියලා මම බෝඩ් එක කට් කරලා ඕපන් කරලා දැන් මොකක්ද අපේ නෝනා හදන්නේ මහත්තයා ඉයරයක් අතෑරලා නැහැ. දැන් මොකද? කවනවා. ටීචර්ලා කවයිද? ඒක තමයි. ටීචර් කවයිද ඒ ළමයාට? ඒක කරන්නේ. දැන් ළමයා කන්නේ නැහැ. දවසම බලන්න. කවුද වැරදි කරන්නේ? මම ඒකයි කෝ ටීචර් කෙනෙක් වුණාට වැඩක් නැහැ මම ඉගෙන ගන්න. මනෝ විද්‍යාව මේ ළමයා අතෑරියේ නැත්තම් කොහොමද සමාජය ඉගෙන ගන්න? ඔයාලා මෙහෙම ළමයා යනකොට අතාරින්න. අතෑරලා මෙහෙම අල්ල ගන්නවා. අය අතාරින්න. ළමයා යන්න. ඔන්න අතාරින්න. හැබැයි අල්ලගන්න මොන කාලේ තාත්තා කොල්ලෙක් නම් 14 15 ක්ලාස් එල්ලෙක් නම් 13 15 ක්ලාස් ඔයාට මම රත්තරන් පුතේ අවුරුදු 20යි 21යි කියන්නේ තව අවුරුදු 4කින් කවදාවත් බලන්න මේ සත්‍ය යන්නේ ඒ ඔයා ඒක තමයි දන්නේ මෙහෙම කරලා බලාගෙන අවුරුදු 16 දිහා අනිස්සම් මුලින් කරන්නේ thank you